හෙළමට වාල හැමෝම සාදරින් පිළිගන්න මගේ අලුත්ම වීඩියෝකට. ඉතින් අද මේ වීඩියෙන් කතා කරන්න යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. ඇත්තම කියනවා නම් ඔයාලා තම්බ්නෙල් එකේදී දැක්කා වගේ අද අපි කතා කරන්න යන්නේ ටිකක් අමුතු විකාර වෙබ්සයිට්ස් පහක් ගැන. ඇත්තම කියනවා නම් ඉතින් මේ වෙබ්සයිට්ස් පහෙන් ඔයාලට කිසිම ප්‍රයෝජනයක් නැහැ. හැබැයි ඔයාලා කම්මැලි වෙලා ඉන්න වෙලාවක try කරලා බලන්න පුළුවන් සුපිරි වෙබ්සයිට්ස් පහක් ගැන තමයි අද කියන්න යන්නේ. ඉතින් හිතන්න ඔයා අර ලන්ච් ටයිම් එකෙන් පස්සේ ඔෆිස් එකේ නම් ඉන්නේ. එහෙම නැත්නම් විභාග කරපු කම්මැලි සබ්ජෙක්ට් එකක් පාඩම් කරන ගමන් නම් ඉන්නේ. ඒ වගේ වෙලාවට එනවනේ අර දරා ගන්න බැරි කම්මැලිකම. ඉතින් අන්න ඒ වගේ වෙලාවක ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට්ස් පහ try කරලා බලන්න. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි කෙලින්ම යමු මොනවද වෙබ්සයිට්ස් පහ කියලා බලන්න. හැබැයි ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. මම මේක අන්තිමටම කියන්න යන වෙබ්සයිට් එක තමයි මේකේ තියෙන සුපිරිම වෙබ්සයිට් එක. ඉතින් හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ කියවන්න කරන් ඇවිල්ලා ඉන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක set වෙන්න. ඉතින් මේ වීඩියෝ එක like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මම ඔයාලට කියන්න පළවෙනි වෙබ්සයිට් එක තමයි පොයින්ට කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන එකම දේ තමයි ඔයාලා මවුස් එකේ කර්සර් එක ගෙනියන ඕනෙම තැනකට පොයින්ට් වෙලා තියෙන ෆොටෝ එකක් ස්ක්‍රීන් එකේ පෙන්වනවා. ඉතින් ඇත්තට මේක කිසි තේරුමක් නැති වෙබ්සයිට් එකක්. හැබැයි ඔයාලට මේකෙන් පොඩි ආතල්යක් ගන්න පුළුවන්. මම කරලා පෙන්නන්නම් මේ වෙබ්සයිට් එකේ මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. ඉතින් පළවෙනි වෙබ්සයිට් එකට අපි ගිහිල්ලා බලමු. මේක තමයි වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට මේ වෙබ්සයිට් එකට ගියම බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා finding pointer please hold still කියලා. ඒ කියන්නේ ඔයාලගේ කර්සර් එක හොල්ලන්න නැතුව එක තැන තියන් ඉන්න ඕනේ. එහෙනම් මේ හරියෙන් හොල්ලන්න නැතුව මේක තියන් ඉන්න මොකද වෙන්නේ බලමු. ඉතින් ඔයාලට පේනවා මේ කර්සර් එක තියෙන තැනට කවුරු හරි පොයින්ට් කරන් ඉන්න පින්තූරයක් තමයි මේකේ පේනවා. මම මේක මේ හරියට නම් ගියොත් බලන්න වෙන දේ. ඉතින් අර පැත්තෙන් ආපු ඇඟිල්ලක් තියෙනවා මේ අපේ කර්සර් එක තියෙන දේ. මම තාතනට ගෙනියන්න. ඉතින් අර විදියට එතනත් අරක පොයින්ට් කරන් ඉන්න ෆොටෝ එකක් කොහෙන් හරි මෙයා හොයාගන්නවා. තාතයන්ට ගිහිල්ලා පෙන්නන්න. දැන් ඇඟිලි කීපෙම පොයින්ට් වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝක තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන එකම දේ. ඔයාලට දවස් පුරාවට නම් මේක පොයින්ට් කර කර ඉන්න පුළුවන් කොහෙට හරි. වෙබ්සයිට් එකේ කොහෙන් හරි එතෙන්ට පොයින්ට් ලා තියෙන ඉමේජ් එකක් හොයාගන්නවා. ඉතින් මම දන්නේ මේ කවුද හැදුවේ කියලා. මේක හදපු එක්කෙනාට මම නම් කියන වෝඩ් එකක් දෙන්න ඕනේ. මේ ඉමේජස් ටික ඔක්කොම එකතු කරලා මේ වෙබ්සයිට් එකට දාපු එකට. හරිද? ඉතින් අපි බලමු ඊළඟ වෙබ්සයිට් එක මොකක්ද කියලා. ඊළඟ වෙබ්සයිට් එක තමයි find the invisible cow කියලා කියන්නේ. මේ වෙබ්සයිට් එකේ ඔයාලට කරන්න තියෙන එකම දේ තමයි හැංගිලා ඉන්න හරකෙක්ව හොයාගන්න එක. ඒ කියන්නේ වෙබ්සයිට් එකේ මම ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් මේ වෙබ්සයිට් එකේ තියෙන එකම දේ තමයි මේ වෙබ්සයිට් එක හැංගිලා ඉන්නවා හරකෙක්. ඔයාලට තියෙන්නේ හරකා හොයාගන්න. ඒක හොයාගන්න තියෙන ක්‍රමය තමයි ඔයාලා කර්සර් එක ගෙනියන තැන නම් ඒ හරකා හැංගිලා ඉන්නේ. ඌ කෑ ගන්න සද්ද වේගෙන් ඇහෙනවා. ඈත නම් ඉන්නේ හෙමින් ඇහෙනවා. ඔයාලට තියෙන්නේ හරිම තැන හොයාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ස්ටාර්ට් ගේම් කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට ඇහෙන්න පටන් ගන්නවා හරකෙක් කෑ ගන්න සද්දයක්. හරකෙක් කෑ ගන්න සද්දයක් නෙමෙයි. කව් කියලා මිනිහෙක් කෑ ගන්න සද්දයක් තමයි ඇහෙන්නේ. ඒ සද්ද වැඩි වෙන තැනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් හරකව හොයාගන්න. try කරලා බලමු. එන්න මේ හරිය තියෙනවා වගේ. අන්න ඔයාගත්ත හරකව ඌන් තියෙන මූ ගාන. ඉතින් ඕක තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. මේකත් ඔයාලට කර කර try කරලා බලන්න පුළුවන්. එක එක වෙලාවට එක එක තැන් වලින් මේ හරකව මතුවෙනවා. හරිද? ඉතින් අපි බලමු ඊළඟ වෙබ්සයිට් එක මොකක්ද කියලා. ඊළඟ වෙබ්සයිට් එක තමයි cat bounce කියලා කියන්නේ. මේකට මං ගිහිල්ලාම පෙන්නන්නම් මේකේ මොකක්ද වෙන්නේ කියලා. catbounce.com. ඉතින් මේකේ තියෙන්නේ මේ විදිහට පූස උඩ පයින් එකක් විතරයි. ඔයාලට පුළුවන් මේ පූසොන් අල්ලලා හෙට මෙහෙට විසික් කරන්න. මේ ඔයාලට පුළුවන් මේ විදිහට අල්ලලා විසික් කරන්න. තුන්ව කොහෙට විසික් කරත් තුන් ආපහු උඩින් ගිහිල්ලා පල්ලයට වැටලා බවුන්ස් වෙනවා. ඉතින් ඔයාලට මේක බල ඉන්න තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන මේක ඔන්න ඔයාලට පුළුවන් ඔයාලට මෙතන message from cat කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ මේ විදිහ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. I'm here for crunchies. මේ පූසෝ ගැන පොඩි පොඩි කතා ටිකක් තියෙනවා. ඔයාලට ඒවා කියවන්න පුළුවන්. ඔයාලා කම්මැලි වෙලා ඉන්න වෙලාවක.
මේක ගිහිල්ලා ඉතින් බලන්න බලලා ඔයාලගේ අදහසුත් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් හතරවෙනි වෙබ්සයිට් එක තමයි the useless web කියලා කියන්නේ. අපි ඒකටත් ගිහිල්ලා බලමු. ඉතින් ඇත්තම කියනවා නම් මේක useless web එකක්. take me to a useless website කියලා මෙතන තියෙනවා. ඒතර ඉතින් මේක කියනවා වගේ මේක එක වෙබ්සයිට් එකක් නෙවෙයි වෙබ්සයිට් කීපයක් තියෙනවා. ඔයාලට මෙතන take me to a useless website කියන එක මොකක් හරි useless website එකකට ඔයාලා මෙතනින් අරන් යනවා. please කියන එකට ක්ලික් කරන් තියෙන්නේ. මොකක් හරි random පොඩි ගේම් එකකට තමයි මේ කියන්නේ. මෙතන ගේම්ස් කීපයක් තියෙනවා. popular new optical toys, optical illusions and brain bending toys. Special effect, a mysterious brain twister. The faces are wrong but they seem so right while upside down. Okay. Click anywhere to see the faces rotate. Try not to scream. Okay. මේක උඩින් තියෙද්දි මේක හරි වගේ පේනවා. ඒ වුණාට යටට හැලෙව්වට පස්සේ ඒක that's not right. ඉතින් ඔයාලට මේ විදිහට එක වෙබ්සයිට් මෙතන try කරලා බලන්න පුළුවන්. දැන් මෙතනින් ගිහිල්ලා ආයි please කියන ක්ලික් කරොත් එහෙනම් මාව ඒකටම නෙවෙයි වෙන එකකට එක්ක යන්න. මෙතන තියෙන අර memory game එකක්. තේරෙනවද? එතකොට අර normal memory game එක තමයි එතන තියෙන්නේ. එතන ඔයාලට මේක මෙතන සෙට්ලම් කරලා බලන්න පුළුවන්. මෙතන බෑග් එකක් තියෙනවා. මෙතන චෙරි ගෙඩියක් තියෙනවා. මෙතන මිඩල් ෆින්ගර් එක තිබ්බා. ඕකේ. මේක ඉතින් මේක සෙල්ලම් කර කර ඉන්න පුළුවන් ඔයාලට ඕනේ තරම්. බලන්න මම කොච්චර let's go you time is 31 second you accuracy is 75 you have computer 60. ඔයාලට hard එකක් try කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් විදිහේ game එකක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතනම useless web කියන එකේ ගොඩාක් අමුතු website තියෙනවා. ඔයාලට ඒ ඔක්කොම try කරලා බලන්න පුළුවන්. ඔයාලා පට්ටු විදිහට කම්මැලි වෙලා ඉන්න වෙලාවක. ඉතින් ඔන්න අපි ඇවිල්ලා තියෙන අන්තිම වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකට යන්න කලින් මම පොඩ්ඩක් කියන්න කැමතියි. කවුරු හරි ඉන්නවා නම් එකපාරට අර flashing lights වලට එහෙම පොඩ්ඩක් sensitive කවුරු ඉන්නවා නම් ඒ වගේම අර ටිකක් අධික ශබ්දවලට ටිකක් sensitive කවුරු හරි ඉන්නවා නම් මේක බලන්න එපා. මෙතනින් වීඩියෝ ක්ලෝස් කරලා දාන්න. මොකද මේකේ ටිකක් දරා ගන්න අමාරු flashing lights සහ ශබ්ද තියෙනවා. ඉතින් ඒ වගේ ඒවට sensitive වෙන කවුරු හරි ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එක අයින් වුණාට කමක් නැහැ. හැබැයි එම් ප්‍රශ්න නැති හැමෝටම ආරාධනා කරනවා ඊළඟ වෙබ්සයිට් එකත් බලන්න කියලා. ඉතින් මේකේ නම තමයි staggering beauty කියලා කියන්නේ. මම මේ link එකත් පල්ලෙහා දාලා තියෙනවා. ඔයාලට ගිහලා try කරලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහේ පොඩි warning එකක් බලා ගන්න පුළුවන්. මේ කියලා තියෙනවා flashing images and loud noises කියලා. ඉතින් මේවට අවුලක් නැත්තම් විතරක් මම ආයෙත් කියනවා මේවට අවුලක් නැත්තම් විතරක් මේකේ okay බටන් එක ක්ලික් කරන්න කියලා. හරි. දැන් ඔයාලට පේන්නේ මෙන්න මේ විදිහට ඉන්න පොඩි පණුවෙක් වගේ ඩයල් එකක් තමයි ඉන්නේ මේකේ. ඔයාලා කර්සර් එක ගෙනියන පැත්තට මිනිහා වැළෙනවා. හැබැයි ඔයාලා පොඩ්ඩක් හයියෙන් කර්සර් එක හෙලවුවොත් මොකද්ද වෙන්නේ කියලා බලන්න. මෙතන කියනවා shake vigorously කියලා බලමු. ඔන්න ඔක තමයි වෙන්නේ. පොඩ්ඩක් හයියෙන් කර්සර් එක හෙලවුවොත් එහෙම. ඔන්න ඕක තමයි අන්තිම වෙබ්සයිට් එක staggering beauty. ඉතින් ඔයාලටත් මේක ගිහිල්ලා මේ විදිහට හොලෝ ඉන්න පුළුවන් කර්සර් එක. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔයාලටත් කම්මැලි හිතුන වෙලාවක ගිහිල්ලා මේ වෙබ්සයිට් එක try කරලා බලන්න. ඉතින් ඇත්තටම පට්ට නිදිමතේ කම්මැලි ගම ඉන්න වෙලාවක ගිහිල්ලා try කරලා බලන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් පහක් තමයි දරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් thank you වීඩියෝ එක කරන ගන්න ඇදලා හිටියට අපිත් එක්ක. හැමෝටම ආරාධනා කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක set වෙන්න. ඔයාලා මේ වීඩියෝ එක enjoy කරා නම් වීඩියෝ එක like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.